මෙන්න මේ වගේ ස්වභාව ධර්මයේ ලස්සන තැනක නමක් මටත් වැටිච්ච නිසා. ආයිබෝවන්. ඉතින් ඔන්න අද තැම්පානාව තැම්පාන බලන්න. මොකද්ද මේ කතාව? ඉතින් මම කතාව මුලින්ම පටන් ගන්නම්. මේ තැම්පානේ වැඩිපුරම වීඩියෝ දාලා තියෙන්නේ මගේ YouTube channel එකේ ඒ වගේම තමයි මගේ page එකේ. ඉතින් මම මේ ගැන කතා කරන්න හිතුවේ වෙනත් දෙයක් නිසා නෙවෙයි. මේ තැම්පාන කියලා තමයි මට දැන් ගොඩක් දෙනෙක් මහව හඳුන්වන්නේ. ඉතින් තැම්පාන කියලා නම වැටිච්ච එක ගැන මම බෙහෙවින්ම සතුටු වෙනවා. මොකද වෙන දෙයක් නිසා නෙවෙයි. මේ ස්වභාව ධර්මයේ තැනක නමක් මිනිස්සෙට වැටෙනවා කියන්නේ ඒ මිනිස්සයා ඒ ස්වභාව ධර්මයත් එක්ක ඇලී ගැලී ඉන්න නිසා වෙන්නේ නැතිනේ. ඒ විදිහට ඔහුට නමක් පට බැඳෙන්නේ තැම්පාන කියලා. ඉතින් මං අදාවා තැම්පානට වෙච්ච ව්‍යසනේ ඔයාලා දකින්න ඇති. ඒ ව්‍යසනය පසුව මම අදාව තැම්පානේ ගල උඩට. ඔයාලා ඒ වීඩියෝ බැලුවේ නැත්තම් මේ උඩ වැටෙන කාඩ් එකේ ගිහිල්ලා ඔයාලට ඒ වීඩියෝ ටිකක් බලන්න පුළුවන්. ඉතින් ඔහොම අනිත් පැත්ත හැරෙන්නකෝ. හරි. මම දැන් ඉන්නේ තැම්පානේ ගල උඩ. ඉතින් තැම්පානේ ගල උඩට ආපුවාම මේ තියෙන්නේ තැම්පානට ආපු නාය. ඔය තියෙන්නේ තැම්පානට ආපු නාය. මෙන්න මේ පැත්තට වෙන්නනේ ඔය ගල්වලවල් ගණනාවක් තියෙනවා කියලා කට්ටිය කියන්නේ. එව්වත් පහු කරගෙන තමයි මම මෙතෙන්ට ආවේ අසීරු ගමනකින්. ඉතින් මෙන්න මේක තමයි තැම්පානට ආපු නාය. මේ තියෙන්නේ තැම්පාන ජලාශය. එතකොට මේ තියෙන්නේ හුදකලා වෙච්ච ඉඳුල්ගොඩ කන්ද වල්පොල කන්ද මාර්ගය. ඉතින් දැන් මිනිස්සු යන්නෙත් නැහැ. දැන් හුදකලා වෙලා තියෙන තැම්පාන. දැන් යලිත් දලුලාමින් තමයි තියෙන්නේ තැම්පාන. අපි විශ්වාස කරමු. නැවතත් තිබූ සුන්දරත්වයම නැවත ලැබෙන්න කියලා. ඉතින් මං අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ වෙන දෙයක් නිසා නෙවෙයි. මෙන්න මේ වගේ ස්වභාව ධර්මයේ ලස්සන තැනක නමක් මටත් වැටිච්ච නිසා. හැමෝටම ආදරෙයි.